හරි. මේ තියෙන්නේ YSDලාගේ 58.8L කියන තර්මල් ප්‍රින්ට් එක. අපි බලමු මේකේ මොනවද ඇතුලේ අන්තර්ගත වෙන්නේ කියලා. මුලින්ම බුක්ලට් එකක් තියෙනවා. ඒක සාමාන්‍ය සුපුරුදු පරිදි හැම ප්‍රොඩක්ට් එකකම තියෙන එකක්. ඒත් එක්කම මේ ප්‍රින්ට් එකත් එක්ක අපිට එක්ස්ට්‍රා පේපර් රෝල් එකක් මේක තර්මල් ප්‍රින්ටර් වලට දාන එක්ස්ට්‍රා රෝල් එක. ඒ වගේම මේක charge කරගන්න අපිට හම්බ වෙනවා type C port එකක් එන charging cable එකක්. ඊට පස්සේ මේ තියෙන දැන් අපි print එක හරි අපි බලමු print එක අරගෙන. ඔයාලට මේ විදිහට තමයි print එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට පොඩි විස්තරයක් තියෙනවා ඒක ගැන. හරි අපි බලමු දැන් මේක කොහොමද මේ on කරගන්නේ කියලා. මුලින්ම නිකන් මේ ඔබලා බලන්න මේ on වෙන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි මේක මේ ඇතුලේ ගහලා තියෙනවා චූටි ස්ටික් එකක් මේ බැටරියට. ඒ කියන්නේ අර ඔයාලා ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකේ අර බැටරියක් තිබ්බට පස්සේ ඒක අල්පවත්ම අඩුයිනේ. ඒක මේව කරගන්න තමයි බැටරිය ඇක්ටිව් නොවී තියෙන තමයි තියෙන ස්ටේජ් එක අපි ඒ විදිහට ගලවලා නිවැරදි පැත්තට බැටරිය හයි කරගෙන දැන් අපි බලමු ඔන් කළා කොහොමද කියලා මේ ඔන් වෙන විදිය. ওই විදිහට මේ පැත්තේ රතු පාට මාකේ පවර් කියලා ගහලා තියෙන බටන් එක තත්පර 3ක් විතර වහගෙන ඉන්නවා. එතකොට ඔයාලට print එක ඔන්න වෙනවා කියලා පේනවා. ඊට පස්සේ මේ උඩ කප් එක අපි රිසිප්ට් රෝල් එක දාගන්න මේ විදිහට උඩ නිල් පාට කප් එකෙන් අර උඩ උස්සලා දැන් අරින්න තියෙන්නේ. එතෙන් තමයි අපි ඒකට රිසිප්ට් රෝල් එක දාන්නේ. ඊළඟ වැදගත්ම කාරණේ තමයි මේ රිසිප්ට් රෝල් එක දාන එක. මේක දානකොට දාන්න ඕන මේ රිසිප්ට් රෝල් එක රෝල් එකේ දැන් යට පැත්තෙන් එන. දැන් ඔන්න ඔය විදිහට දැම්මොත් මේක print වෙන්නේ නැහැ. මේක හරිය නිවැරදිම ක්‍රමය නම් ඔන්න ওই විදිහට. ඒ කියන්නේ රෝල් එකට යටින් කොලේ එන විදිහට තමයි අපි print එකට රිසිප්ට් රෝල් එක දාගන්න ඕන. ඒ විදිහට තද කරගන්න. ඔයාලට දැන් මේක හරියට වැටලාද කියලා බලාගන්න ක්‍රමයක් තියෙනවා ෆීඩ් කියලා දෙනවා. ඒක පොඩි වෙලා කොබාගෙන. එතකොට කොලේ ඔන්න විදිහට උඩට එනවා නම් print එක හරියටම setup වෙලා තියෙනවා. හරි. එහෙනම් දැන් අපි බලමු කොහොමද මේ අපි මේ setup කරගත්තු print එක ෆෝන් එකට කනෙක්ට් කරගන්න කියලා. මුලින්ම අර කලින් වගේම බලන්න ඕන ඔක්කොටම කලින් මේ රිසිප්ට් රෝල් එක හරියට වැටලා තියෙන්නේ. ඔය විදිහට ඔයගොල්ලෝ බලන්න. එතකොට රිසිප්ට් රෝල් එක හරියට වැටලා නම් ඔය ෆීඩ් එකේ ගිහුවම ඔය විදිහට උඩට එන්න ඕන. මුලින් මෙහෙම චෙක් කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔය රෝල් එකයි ඔය විදිහට අතේ උතාගෙන කලින් තිබු විදිහටම දාගන්න. හරි. ඊළඟ වැඩේ තමයි අපි කොහොම මේක ෆෝන් එකට කනෙක්ට් කරන්නේ. මේක සාමාන්‍ය කනෙක්ට් කරන්න මුලින්ම තියෙන්නේ Bluetooth. ඔයාගේ device එකේ තියෙන setting වලට ගිහිල්ලා Bluetooth on කරගන්න. off කරලා on කරගන්න. එතකොට ඔයාලට මේ වෙලේ තියෙන device ටික ඔතනින් පෙන්නයි. දැන් බලන්න එයාට එනවා ඒකේ නමත් එක YSD කියලා 58.8L කියලා print එකේ model number එකත් එක්ක එනවා. ඒක දැන් අපි කරගන්න ඕනේ. ඒක අපි pay කරගන්නවා. බලන්න ඒක බලා ගන්න පුළුවන් box එකෙත් ගහලා දිනවා. එහෙම නැත්නම් ඔයාගේ receipt print එකේ පිටපස්සෙත් ගහලා තියෙනවා ඒ නම. name එක තමයි model number එක. ඒක දැන් select කරගෙන ඒක pay කරගන්න. මේක මෙතනට ඉල්ලන password එකක්. password එක විදිහට ඔයාලා දෙන්න ඕන 04ක්. 04 තමයි මේකේ password එක විදිහට දීලා තියෙන්නේ. ඕනම print එකකට ඒක තමයි තියෙන්නේ. දැන් හරි. ඊට පස්සේ යන්න ඕන දැන් මේ අපිට රිසිප්ට් එක print කරගන්න නිකම්ම මේකට අපි වෙනම app එකක් ගන්නවා. ඒ app එක අපි ළඟ තියෙනවා. ඔයාලට purchase කරන්න පුළුවන් අපෙන්ම. ඒ app එකට ගිහිල්ලා ඒක කරගන්න විදිහ මේ මෙතන මේ ඩොට් තුනක් තියෙනවා අයිනෙම. ඒ ඩොට් තුනට ගිහිල්ලා අල්ලහට ගිහිල්ලා බලන්න තියෙන setting කියලා. අන්නේ setting කියන එකට තමයි ඔයා යන්න ඕන. මෙන්න setting කියන එකට යන්න. ඊට පස්සේ ඕකේ හොයන්න device කියලා option එකක් තියෙනවා. ඒ device කියන option එක select කරගන්න. හරි. දැන් ඔතන ඇවිල්ලා තියෙනවා තවත් window එකක් openලා ඒකේ තියෙනවා receipt printer කියලා. receipt printer කියන එක තමයි අපි යන්නේ. හරි. මෙතන තියෙනවා උඩම තියෙනවා toggle එකක්
ඔන්න ඔෆ් කරගන්න ඒක ගොඩක් දුරට ඩිසේබල් වෙලා තියෙන එක enable කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ඩවුන් මාක් එකක්. ඒ ඩවුන් මාක් එක ඔබලා ESC POS printer Bluetooth කියන එක ඔයා ඔයලා සිලෙක්ට් කරගන්න ඕන. හරි ඊට පස්සේ පුළුවන් මෙතන තියෙන ස්කෑන් කියන බටන් එක බලන්න. හරි එහෙම ස්කෑන් කරාට පස්සේ ඔයාලට මේ වෙනකොට ඔයාගේ ළඟපාත තියෙන Bluetooth connect වෙලා තියෙන device එක පෙන්න. එතනින් ඔයා ඉස්සෙල්ලා වගේම ඔයාගේ printer model එක තියෙන එක සිලෙක්ට් කරගන්න ඕන. හරි ඊට පස්සේ යටත් තියෙන තව මාක් කරන්න බොක්ස් දෙකක් ඒ දෙකත් ඒ විදිහට enable කරන්න. ඊට පස්සේ යට තියෙනවා test print කියලා. අන්න test print එක දීලා බලන්න printer connection successfully කියන්නේ ඔයාගේ print එක හරියට connect වෙලා තියෙන්නේ. ඊට පස්සේ මාව test print එකක් දීලා බලන්න test print එකක් එනවා. හරි. දැන් ඔයාලට පේනවනේ. ඉතාමත් පහසුයි සහ ඔයාලට ඕන තැනකට අරන් යන්න පුළුවන් මේ පොඩි print එක. ඉක්මනින්ම ලොකු මැෂින් වගේ power supply එකක් ඕනේ. ඒකට වෙනම තැනක ස්ථානික තියන්න දෙයක් නෑ. ඔයාලට ඕන වෙලාවක අතේ අරන් ගිහලා ඔය වගේ print එක අරන් ගිහලා receipt එකක් දෙන්න පුළුවන්.